පහන්දි කිචන් චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අද මම ඔයාලට කියා දෙන්නේ වැව් මාළු කරියක් හදන විදිය. මගේ වීඩියෝ බලන්න කැමති යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. එහෙනම් අපි බලමුකෝ වැව් මාළු කරිය හදන්න අවශ්‍ය දේවල්. මම අවශ්‍ය දේවල් අරගෙන තියෙනවා. මුලින්ම රටලුණු ස්වල්පයක්, සුදු ලූණු, තක්කාලි, කරපිංචා, රම්පේ, කුරුඳු, ඒ වගේම බැදගත්තු මිරිස් කුඩු, තුණපහ කුඩු, කහ කුඩු, ගොරකා, ගම්මිරිස් කුඩු මම අරගෙන තියෙනවා. ඔයාලත් මිරිස් කළු කරගෙන ගන්න යාළුවනේ. එතකොට වැව් මාළු කරියට හොඳ පාටක් ලැබෙනවා. මම නම් අවශ්‍ය දේවල් මේ විදිහට පහසු ආකාරයෙන් අරගෙන තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ අවශ්‍යම දේ තමයි වැව් මාළු. වැව් මාළු කපලා හොදලා මම අරගෙන තියෙනවා. බලමුකෝ අපි වැව් මාළු කරිය හදන විදිය. මුලින්ම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගන්නකෝ. ඉන්පසුව තෙල් ටික රත් වුණාට පස්සේ අපි අබ ටිකක් එකතු කරගමු. අබ ටික පුපුරනකන් ඉන්නකෝ. දැන් ඉතින් යාළුවනේ අබ ටික හොඳින් පුපුරනවා. දැන් අපි ඒට සුදු ලූණු ටිකක් එකතු කරගමුකෝ. දැන් ඉතින් සුදු ලූණු ටික බැදෙනකන් චුට්ටක් තියාගන්නකෝ. ඉන්පසුව රටලූණුත් එකතු කරගන්න. යාළුවනේ මම දැන් කුරුඳු ස්වල්පයක් එකතු කරගන්නවා. ඉන්පසුව තක්කාලි ස්වල්පයකුත් මම එකතු කරගන්නවා. මාළු කරිය රසවත් වගේම සුවඳවත් වන්න රම්පේ, කරපිංචා මම එකතු කරගන්නවා. දැන් ඉතින් හොඳට කලවම් කරගන්නකෝ. කලවම් කරගෙන හොඳට බැදෙන්න ඉඩ හරින්නකෝ. දැන් යාළුවනේ මම බැදගත්තු පහේ ගොරකා මම වැව් මාළු කරියට එකතු කරගන්නවා. මිරිස් කුඩු, තුණපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු මේ සියල්ල ඒට ඇතුළත්. වන් පාට වෙනකන් බැදගෙන දැන් අපි වැව් මාළු ටික එකතු කරගමු. ඉන්පසුව හොඳින් කලවම් කරගන්නකෝ. ඔන්න බලන්නකෝ යාළුවනේ. කලවම් කරගත්තට පස්සේ තියෙන පාට හරිම ලස්සනයි. යාළුවනේ මම වතුර ගොඩක් එකතු කරගන්නේ නැහැ. වතුර ස්වල්පයක් මම එකතු කරගත්තේ. ඔයාලට කැමති විදිහට වතුර එකතු කරගන්න. තැම්බෙන්නනේ ඕනි. වතුර ගොඩක් දාගත්තාම රස අඩුයි. ඒ හින්දා මම වතුර ටිකක් තමයි එකතු කරගත්තේ. ඉන්පසුව ලුණුත් මම එකතු කරගන්නවා. ඇතිපදමට ලුණු එකතු කරගන්න. එතකොට වැව් මාළු කරිය හරිම රසවත්. ඔන්න බලන්නකෝ යාළුවනේ වැව් මාළු කරිය රස පාටට ඉදෙන හැටි. දැන් නම් හරිම සුවඳයි. මේ වැව් මාළු කරි එක හැන්දෙන් කලවම් කරන්න එපා. එතකොට වැව් මාළු කැඩෙනවනේ. ඒ හින්දා තාච්චිය දෙපැත්තෙන් අල්ලලා පොඩ්ඩක් හොලවන්න. එතකොට හොඳට කලවම් වෙනවා.
නැත්තම් මාළු කෑලි ටික කැඩෙනවනේ. දැන් නම් යාළුවනේ වැව් මාළු කරි එක හොඳට ඉදිලා තියෙන්නේ. මම නම් දැන් හදලා ඉවරයි. බලන්නකෝ රස පාටට තියෙන හැටි. ඒ වගේම තමා හරිම රසයි. රොටී කන්න, බත් කන්න හැම දේටම හොඳයි. යාළුවනේ මම වැව් මාළු කරිය හදලා අවසන්නේ. අදට මම ගිහින් එන්නම්. මගේ යාළුවෝ මගේ වීඩියෝ වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. වචනවල අපැහැදිලි බවක් තිබුණා නම් මට සමා වෙන්න. අද මං අසනීප වෙලානේ ඉන්නේ. ඔයාලා හැමෝටම බුදු සරණයි. තවත් දවසක එන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ගිහින් එන්නම් යාළුවනේ.